එකක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක අවශ්‍ය වෙන්නේ. මේක නිකම්ම විෂයමාලා ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. මේවර අපි අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් තමයි හඳුන්වලා දුන්නේ. නමුත් යම් කිසි විදිහක වැරදීමක් අත්වැරදීමක් හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට නුසුදුසු වෙබ් අඩවියක නමක් පළ වෙලා තිබෙනවා. ඒක පිළිබඳව ඇත්තටම අපි කනගාටුව ප්‍රකාශ කරනවා රජය හැටියට. ඒකේ වගකීම් අපි බාර ගන්නවා. ඒක ඉවත් කළ යුතුයි. ඒක ළමයින්ට නුසුදුසුයි. ඒ වගේම ඒක ළමයින්ට කිසිසේත් විශේෂයෙන්ම වයස අවුරුදු 10ක 11ක දරුවන්ට නුසුදුසුයි ඒක. ඒක පිළිබඳව ඇත්තටම ඒ ඉවත් කිරීමටත් ඒ මොඩියුලය අත්හිටුවීමට ඒ වගේම එම පාඩම ඉවත් කිරීමට ගත්තු තීරණය ඉතාම කාලෝචිත තීරණයක් බව අපි කියනවා. අපි ඒ සිදුවීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒක මොනම හේතුවක් නිසාවත් ඒක නුසුදුසු වෙබ් අඩවියක්. ඉතින් ඒක දරුවන් අතටපත් වුණා නම් ඒක සිදු වෙන්න කලින් වළක්වා ගන්න ලැබීම අපි භාගයක් හැටියට සලකනවා. ඉතින් අපි රජයේ පාර්ශවය හැටියට අපිට කියන්න තිබෙන්නේ ඒක පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා සිදුවීම සම්බන්ධව. ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ඒ විමර්ශන කටයුතු තව දුරටත් යනවා. අපිට පුළුවන් කමක් තිබෙනවා. මම ඒකේ මේ වෙලාවේ මට ඉල්ලන්න තිබෙන දේ තමයි මේ ප්‍රශ්නය කතා කරන මුවාවෙන් එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කතා කිරීම තුලවත් ඒ වෙබ් අඩවි සහ ඒවා ප්‍රවර්ධනය නොකර කටයුතු කිරීමට අපි ප්‍රශ්නය කතා කරමු. ඒකෙන් අපි පලා යන්නේ නැහැ. ඒ සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව අපි කතා කරමු. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒක නැවත ප්‍රවර්ධනය වන විදිහේ කතා බහකින් තොරව ඒයින් මුදවා ගැනීම සඳහා ඒක වැරද්ද අපි පිළිගන්නවා. ඒ වැරද්ද පිළිබඳව අපි කතා කරමු. ඒවා පිළිබඳව ඕනෑතරම් සාකච්ඡා කරමු. විමර්ශනය කරමු. නමුත් ඒ නුසුදුසු දේ නැවත නැවතත් සමාජය තුළ ප්‍රවර්ධනය වන විදිහේ මාතෘකාවක් බවට පත් කර නොගෙන කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ කරනවා.